ඒ දෙන දේවල් වලට ආයි නැවත දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි කතාවක් කියනවා අපි දෙන තරමටම අපිට කවදා හරි දවසක ලැබෙනවා කියන කතාව. හරිද පුතේ? ඒක ඇත්ත. ඉරිසියා වෙලා තණ්හා ගහගෙන අපි හැමදේම පුතේ පොඩි ගහගන්නේ ඇයි? මරනකොට අරන් යනවද? පුතේ හර්ස් එකට බර්ස් තියනවද? හර්ස් එකේ බර්ස් නැහැ. මිනි පෙට්ටිය අර අපිට අන්දන ඇඳුමේ සාක්කු තිබුණාට ඒකට සල්ලි එහෙම දානවද? සල්ලි දාගෙන අපි මරනකොට අපි අරන් යන්නේ නැහැ පුතේ. අපි මේ ආත්මේ ජීවත් වෙලා ඉද්දී හම්බ කරගන්නවා වගේම අපිට දෙයක් කරගන්නවා වගේම අපිට බාලා හිතන්න අපි මේ සංසාර ගමන පුතේ නැවත නැවත ගමන් කරනවානේ. ඉපදෙනවා මැරෙනවා ආයි මොකද වෙන්නේ? ඉපදෙනවා මැරෙනවා. ඒ ජීවත් වෙලා යන මේ සංසාර ගමනේදී ඊළඟ ආත්මේ ගැන පොඩ්ඩක් හිතන්න පුතේ. හරිද? ඊළඟ ආත්මේ සුඛ විහරණයක් ලබා ගන්න නම් පුතේ අපිට මොකද මේ මිනිස් ආත්මය කියලා කියන්නේ පව් කරන්න වගේම පින් කරන්නත් පුළුවන් එකම ආත්ම භාවය. වෙන ආත්ම භාවයන් වල දෙවි කෙනෙකුටවත් බෑ පින් කරන්න. දෙවි කෙනෙකුට පුළුවන් පින් ගන්න විතරයි. හරි? ඒකනේ පුතේ අපි පින් අනුමෝදන් කරන්නේ දෙවියන්ට ආමලගේ ඥාතීන්ට එහෙමනේ. ඒක නිසා කරන්න පුළුවන් හැමදේම පුතේ මේ කාලේ ඔයාලා කරන්න. හරිද? අර කවියක් තියෙනවනේ. මොකක්ද? නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට පූරින් මිල් වලින් නැත. අන්න ඒකත් කියන්නේ ඒකනේ පුතේ. ඔව්පින් කරන්න සුදුසු වස් සීමාවක් නැහැ. අපිට හැකි සෑම අවස්ථාවකම කරන්න. තමන් ළඟ දෙයක් තියෙනවා නම් ඒ දේ කිසිම ලෝභකමක් නැතුව දෙන්න. ඊළ අනේ අපරාධ මම දුන්නේ කියලා ඒක හිතන්න බෑ. ඒකට දුන්න දේත් වැඩක් නැහැ. හරි? ඉතින් තමන්ට පුළුවන් හැකියාවලින් අනිත් එකාට උදව් කරහල්ලා පුතේ. මොකද අපි මේ ගත කරගෙන යන ජීවිතේ කෙටි කාලයක අපි ගත කරගෙන යන්නේ. අපි අද ඉඳලා හෙට මැරෙයිද දන්නේ නැහැ. වයසට ගිහිල්ලා අපි පින් කරන්නම් කියලා හිතුවට අපි පුතේ මැරුණොත් එහෙම නේ? අද හොඳට ඉඳලා හෙට මැරුණොත් යන්න බෑනේ පුතේ. ඒකයි අපේ මනුස්ස ජීවිතේ තනාග පිණි බින්දුවක් වගේ කියලා කියනවා. වහා නැසෙන සුළු.